සුන්දර මල්යාය පිපි පැනේ නංගියේ පියගුන්ගේ නාදය ඇසෙන පදමල්ලියේ ලස්සන කඳු ඇත පෙනෙයි පුංචි නංගියේ මන්දාරම් සිත හමන පදමල්ලියේ සුන්දර දිය ධාරාව ගලා හැලෙනවා ඒ අතරින් ගන්දි පැටව් හොඳට නටනවා වතුර යටින් පෙනෙන වැල්ල රනින් දිලෙනවා මේ සුන්දර භූමිය මම තදින් සිඹිනවා සුන්දර මල් යාය පිපි පැනේ නංගියේ වියගුන්ගේ නාදය ඇසෙන පදමල්ලියේ ලස්සන කඳු ඇත පෙනෙයි පුංචි නංගියේ මන්දාරම් සිත හමන පදමල්ලියේ බත් කූරෙක් රඟ දෙනවා නෙළුම් දණ්ඩක කක්කුට්ටම් පිනුම් ගසයි සිනිඳු වැල්ලක රන්වන් පාටින් දිලෙනා ගොයම් කරලක රසය විඳී මාළගිරව් හිමින් රහසෙම සුන්දර මල් යාය පිපි පැනේ නංගියේ පියගුන්ගේ නාදය ඇසෙන පදමල්ලියේ ලස්සන කඳු ඇත පෙනෙයි පුංචි නංගියේ මන්දාරම් සිත හමන පදමල්ලියේ පුංචි කුරුල්ලෙක් නිතරම මට ගීත ගයයි දොළ පාරේ ගලන වතුර මගේ හිත නිවයි මුතු කැට මෙනි කැට මතුවෙන පොළව මේ තමයි සුන්දර ශ්‍රී ලංකාවේ ඉපදුනේ මමයි. ඉතින් මේ ගීතය නිර්මාණය වෙන්නේ කොයි විදිහටද මේ පද රචනය නිර්මාණය වෙන්නේ කොයි විදිහටද කියලා ඔයාලට කිව්වොත් ඇත්තටම කියන්න ඕනේ මම පුංචි කාලේ අපි බස් වල ඉස්කෝලේ යන්නේ අපිට මට එනවා අවුරුදු මම මේ කතා කරන අවුරුදු 30කට කලින් මේට යාචක මහත්වරු එනවා බස් වලට යාචක මහත්මියක් මට මතකයි මගේ මතකයට මේ තාල රටා මේ නාද රටා එන්නේ මේ මට ඒ කාලෙදී. ඉතින් මට ඊළඟ එක තමයි අපි පිට රටවල ජීවත් වෙන්නේ මම ඉන්නේ ඉතාලිය වගේ රටක ඉද්දි ඊට කලින් මම ඩුබායි වල ඉඳලා තියෙනවා. ඉතින් මම දැකලා තියෙනවා ඒ අවු රශ්මිය ඒ කාන්තාර අද ෆැන්ටසි ලෝකයක් වුණා ඩුබායි එනවාට විවිධ රටවල් වල විවිධ රටවල් වල අපි ජීවත් වෙනවා. අපේ ජීවිතේ අපි ගොඩනගා ගන්න අපි දියුණු කරගන්න අපි හැමෝම පිට රටවල් වල ගියේ. ඉතින් ඒ කොච්චර කවුරු කොයි රටවල් වල ගියත් අපි තාම ජීවත් වෙන්නේ අපේ හිතේ තියෙන අපේ කම අපේ රට ගැන ඒක දැනෙනවා. අපි කොච්චර පොෂ් වෙන්න ඇදුවත් එහෙම නැත්නම් මොන විදියට අපි රැඟුවත් අපේ හිත ඇතුලේ තියෙනවා අපි දැකපු දේවල් අපේ ලස්සන සුන්දර පුංචි කාලය ඒ සුන්දර රටේ ශ්‍රී ලංකාවේ තියෙන නිතරම ඒ දේවල් අපිට මැවි පේනවා අපි මොන විදියට ජීවත් වුණත්. ඉතින් කියන්න වචන නැහැ. මම මේ ගීතයට එහෙම නැත්නම් මේකට මේ තාලයට මේ රිද්ම් එකට මේ පද රචනය කෙරුවේ එකම හේතුව මට නිතරම අපේ රටේ සුන්දර දේවල් මතක් වෙනවා. අන්න ඒ නිසා තමයි ওই ගීතේ ඔයාලට පේන ඇති. ඔයාලටත් ඇහෙද්දී ඔයාලට මැවි පේන ඇති පෙරකට අපේ රටවල් වල දේවල් මොන වගේ දේවල් සුන්දර දේවල්ද තියෙන්නේ කියලා නිතර. මේ ගීතයේ එක තැනකදී මම කියනවා පුංචි කුරුල්ලෙක් නිතරම මට ගීත ගයයි. ඉතින් ඒ වචනේ මගේ ඔළුවට එන්නේ අපි හැමෝම දන්නවා ලංකාවේ අපි උදේට අවදි වෙද්දී ඒ සුන්දර උදෑසන තවත් සුන්දර කරන්නේ මේ කුරුල්ලන්ගේ ශබ්දය. ඉතින් මේ හඬට තමයි ගොඩක් අය අපි නැගිටින්න ඉස්සර අපි මේ ලාම් තියලා නැගිට මිනිස්සුන් මේ වැඩවල වලට යන්න මොකද අපි දන්නවා කුරුල්ලන්ගේ ශබ්ද එනවා කියන්නේම ඔන්න එළිය වැටිගෙන එන්නේ කියලා. ඒ කියන්නේ ඒක හරි ඒ උදෑසන තව සුන්දර වෙන්නේ මේ කුරුල්ලන්ගේ ශබ්දයෙන්. ඉතින් අපි වැඩි හිතුවේ නැති වුණාට මේ අපේ පරිසරය මේ අපේ සුන්දර රටේ මාරම දෙයක් ඒක
උදේට ඇයෙනවා කුරුල්ලෝ. ඒ කියන්නේ කුරුල්ලෙක් දෙන්නෙක් නෙමෙයි කුරුල්ලෝ කී 100 ගානක කටහඬවල් එහෙම නැත්නම් ඒ ශබ්දය අපිට ඇහෙනවා. එයාලගේ ශබ්දය. ඉතින් ඒ සුන්දර දේ තමයි මට එතන කියන්නේ වචනයක් විදියට එහෙම නැත්නම් ඒ පදපේලිය එතනට එන්නේ මගේ ඔළුවට එන්නේ අන්න ඒ සුන්දර ඒ සිතුවිල්ල මට මතක් වෙද්දී. තව තැනකදී මම කියනවා සුන්දර දිය ධාරාවල් ගලා හැලෙනවා. ඒ අතරින් දණ්ඩි පැටව හොඳින් නටනවා. ඉතින් අපි පුංචි කාලේ බලන් ඉන්නවා ගල් ඇතුලේ මේ දියැලක් ගාවට ගියාම මැල පාරක් නිවන දොළ පාරක් ගාවට ගියාම බලන් ඉන්න දණ්ඩි පැටව කියලා අපි කියන්නේ බලාගෙන ඉන්නවා සෙල්ලම් කරනවා පයින්නවා ඊට පයින්නවා මේට පයින්නවා. ඉතින් අපිත් ෆුල් try කරනවා මේ පුංචි මාළුවන් අල්ලන්න. ඉතින් මොකද අපිත් අර සුන්දර පුංචි කාලයක් ගත කරපු නිසා. ඉතින් හොඳට නටනවා කියලා කිව්වේ එයාලත් හරි සතුටෙන් ඉන්නේ වතුර පාරත් එක්ක මේට දුවනවා ඒ පුංචි සතත් පුංචි පැටියෙක් වගේ පුංචි දරුවෙක් වගේ ඕනම සතෙක් සෙල්ලම් කරනවා අපේ පුංචි කාලේ වගේ. ඉතින් ඒ සුන්දර ඇඟීම තමයි එතනට මම මේ එකතු කරුවේ. තවත් තැනකදී මම ලියනවා මුතු කැට මිනි කැට මතුවෙන පොළව මේ තමයි සුන්දර ශ්‍රී ලංකාවේ ඉපදුනේ මමයි. ඉතින් මට මතකයි මං ඔලෙවල් කරද්දී කොටේන ඉස්කෝලේ යද්දී සෙන්ට් ලුසියස් එකේ අපි මගේ රට කවි පන්තිය ගැන මම ඉගෙන ගත්තා. ඉතින් ටිබෙට් ජාතික ස්මයින්දිමි තමයි මගේ රට කියන කවි පන්තිය ලියන්නේ. හරි මාර ලස්සනයි මගේ ටීචර් අපේ ටීචර් මගේ රට කවි පන්තිය ගැන මට මතකයි ගුණසේකර ටීචර් අපිට ඉගැන්නුවේ. ඉතින් මාර ලස්සන විදියට ටීචර් එක එක්ස්ප්ලেইন කරනවා තේරුම් කරලා දෙනවා මේ ටිබෙට් ජාතික ස්මයින්දිමි මගේ රට ගැන කොහොමද ඒ විදියට ලියන්නේ. කියන්නේ ටීචර් අපිට නිකන් පොළොව ඇතුලෙන් මැණික් කැට ගෙනල්ලා පෙන්නනවා මේ පාඩම කරද්දී. ඉතින් මාර ලස්සනයි මේ සුන්දර අතීතයේ මතකේ. ඉතින් මට මේ වචන ටික එන්නේ මේ විදියට ගලාගෙන එන්න ඔන්න ඔය මතකයත් එක්ක. ඉතින් හරි ලස්සන රටක සුන්දර රටක අපි ඉපදිච්ච අපි මේ ඈත රටවල් වල අපි ඇවිල්ලා ජීවත් වෙද්දී ඒවා අපිට කිසි දවසක අමතක කරන්න බෑ. ඒවා මනිත් එක තමයි තව තැනකදී මම කියනවා බත් කූරෙක් රඟ දෙනවා නෙළුම් දණ්ඩක කක්කුට්ටොත් පිනුම් ගසයි සිනුදු වැල්ලක. ඉතින් අපි දැකලා දිනවා පුංචි ඔය කුඹුරු අයිනේ වැව් ළඟ ඉවන් නැත්තම් අපි පොදුවේ කක්කුට්ටෝ කියලා කියන්නේ පුංචි කකුලුවන්ට. ඉතින් මේ ඒක වර්ග දෙකකට වෙන් කරනවා. ඉතින් කකුලුව ගැන ඒ කෙසේ කොම් වුණත් අර කක්කුට්ට කියන වචනය අපිට මට කවියකවත් සින්දුවකවත් ගීතයකවත් ඇහිලා නැහැ. මන් දන්නේ ඇති. නමුත් මට හිතුණා මේ පද පේලියට මේ කක්කුට්ටොත් රඟ දෙනවා සිනුදු වැල්ලක. ඉතින් සිනුදු වැල්ලක් කියලා මම අදහස් කරුවේ දියඇලි වල අපි බලන්න වතුර ලස්සන පිරිසිදු වතුර යට තියෙනවා දෙපැත්තට වෙලා හරි සියුම් වැල්ලක්. ඉතින් මට ඒකේ වටිනාකම තමයි එතන ගේන්න ඕන උනේ. ඒකයි මම මේ වචනේ මේ විදිහට පාවිච්චි කරුවේ. ඉතින් තව තැනක මම කියනවා වතුර යටින් පෙනෙන වැල්ල රනින් දිලෙනවා. ඉතින් ඉරු එළිය වැටිලා පෙලත් තැන්වල මේ ලස්සනට වතුර යට තියෙන වැල්ලයි ඒ ඉරු එළියත් එක්ක නිකම් අමුතුම වර්ණයක් අමුතුම දිස්නයක් දෙනවා. ඉතින් ඒ වගේ ලස්සන සුන්දර දේවල් නිර්මාණය වෙච්ච භූමියක තියෙන අලංකාරය මතු කරන්න තමයි මම මේ වචනේ ගෙනාවේ. ඉතින් ඒ වගේ හරිම ලස්සන සුන්දර මතකයක් එක්ක ලියවිච්ච පද රචනයක් තමයි ඔයාලා අහුම්කන් දුන්නේ. ඉතින් අපේ කපිලයි එක තැනකදී මට උදව් කෙරුවා මට එක වචනයක්. මොකද අපිට ගොයම් අපි දන්නවා අපි කතා කරද්දී කවි පන්තිද ගීතද කොච්චර සුන්දර දේවල් වලට අපි නිතරම අපේ ගොයම ගැන කියන අපේ ශාස්ත්‍රීය භූමියක අපි පිටිච්ච මිනිස්සු. ඉතින් ඒ ශාස්ත්‍රීය භූමිය ගැන ඒ කියන්නේ ලස්සන ඈත කුඹුරක් දකිද්දී අපි ඉස්සර කොළඹ ජීවත් වුණේ ගම්මානයකට යද්දී ගමක් දකිද්දී ගමේ තියෙන ලස්සන අලංකාරයත් එක්ක මේ කුඹුරු දකිද්දී ඒවා මාර විදියට හිතට එකපාරට සීතලක් ගෙනත් දෙන්නේ හිත සංසුන් කරන ලස්සන සුන්දර තැන් තමයි කුඹුරක් කියන්නේ. ඒක කියන්න වචන නැහැ. ඉතින් මේ ශාස්ත්‍රීයකම සහ ඒ සුන්දරත්වය එකතු කරන්න තමයි මම මේ වචනේ පාවිච්චි කරුවේ. ඇත්තට මේක මේ වචනේදී අපේ කපිලය මට ගොඩක් උදව් කෙරුවා. රන්වන් පාටින් දිලෙනා ගොයම් කරලක රසය විඳී මාල ගිරව් හිමින් රහස්සෙම. ඉතින් පෙලක් වෙලාවට ගොවියන්ට කුරුල්ලන්ගෙන් කරදර තිබ්බත් බාධක තිබ්බත් ගොයමට ඒ වගේ දේවල් තිබ්බත් හැබැයි ඒ ගොයම් ගායක ඉඳගෙන අවසට ඒ දකින ඈත පියාඹල යන ගිරව් රෑන දැක්කම ඒ දකින කෙනෙක්ට මාරම ලස්සන ආශ්චර්යයක් සිරියාවක් තියෙන එක වචන නැහැ කියන්නේ සල්ලි වලට අපිට ගන්න බැරි දේවල් මේ ලෝකේ ගොඩක් ස්වභාව ධර්මයේ විසින් අපිට ලබා දීලා තියෙනවා. ඒක මා පුදුමාකාරයි.
ඉතින් තවත් පුදුම හිතන දෙයක් තමයි මම අද උදේ දැක්කා. මොකද මේ ගීතේ මම ඊයේ ලිව්වේ. අද මේ ගායනා කරලා මේ YouTube එකට දැම්මට අද මම දැක්ක වීඩියෝ එකක්. ඒක පුදුම හිතෙනවා. ඒක මහා පුදුමාකාර දෙයක්. අනුරාධපුරයේ අපේ ජනාධිපතිතුමා එකතරා තැනකදී කියනවා මේ අද ඉස්සර අපේ ගොවියෝ ඒ ගොයම් කරලා ඒ කුඹුර මේව කරලා ඔය හාල් වී අරගෙන ඉතින් වී අරගෙන අපි හාල් ටික අරගෙන ඒ කුඹුරේ එක්තරා කොටසක් ඒ කුඹුරු කෙරුවට පස්සේ ඉතිරි කරනවලු කුරුල්ලන්ට අවසාන කොටස තියලා තියනවලු කුරුල්ලෝ වෙනුවෙන් ඒ ලස්සන වචනයක් කියලා වේර ජනාධිපතිතුමා කිව්වේ. ඉතින් එච්චර අපි සංවේදී මිනිස්සු ඒ සත්තුන්ටත් අපි අවසානයේදී කුඹුරේ කොටසක් ඉතුරු කරපු જાතියක් කියලා. ඉතින් මම ඊයේ මේ ගීතය ලියලා අද රටේ ජනාධිපතිතුමාගෙන් ඒ වගේ දෙයක් අහද්දි මට පුදුම සතුටක් දැනුණා. මේක ඇත්තටම හිතා ගන්න බැරි දෙයක්. ඒ කියන්නේ මේක මේ දේශපාලන කතාවක්වත් මේ දේශපාලන වෙනුවෙන් මේ ජනාධිපතිතුමා වෙනුවෙන් මේ අගේ කිරිමන් නෙමෙයි මම මේ කිව්වේ. නමුත් අපි හිතන්න ඕන තැනක් තමයි එච්චර සංවේදී කොටසක් එතුමා අද ස්ටේජ් එකේ කිව්වා අනුරාධපුරේ මම හිතන්නේ ඒ කතාව කෙරුවේ. මට ඇත්තටම සතුටුයි මේ කිසි දෙයක් දන්නේ නැතුව ඊයේ මම මේ පදපේලිය ලිව්වේ. ඇත්තටම මගේ හිතට මාර සතුටක් දැනුණා. මට වගේම අපේ රට ගැන ජාතික අභිමානයක් ඒ ජාතිය ගැන එමන් නැත්තම් ඒ රටේ මම මේ ජාතිය ගැන කියලා කියන අපි ශ්‍රී ලංකාවේ ඉපදුනේ කවුද? දෙමළද, මුස්ලිම්ද, හින්දුද, බෞද්ධද, කතෝලිකද නෙමේ. අපි හැමෝම මේ සුන්දර රටේ ඒ සුන්දර දේවල් ගැන හොඳට මතක් කරගන්න ඕනේ. ඒ ලස්සන සොබාදාම ගැන අපිට ආදරයක් තියෙන්න ඕනේ. අපි රටේ කොච්චර රටක කොයි තැනක හිටියත් අපේ රටේ ජීවත් වෙන්න බැරි මිනිස්සු තාමත් පපුවේ හූල්ල උල්ල රැයට නිදිනවා. ඒක මම හදවතින්ම දන්නවා. මොකද ඒක හැඟීම මටත් තියෙනවා. අපි දවසක අපි හැමෝම ලස්සන සුන්දර ශ්‍රී ලංකාවක ආදරේ විඳගෙන මේ සබාදාම විඳගෙන අපි ජීවත් වෙමු ගිහින් එන්නම්. මම මංජුල කියන්න තියෙන මෙච්චරයි. මේ වීඩියෝ එක මම කෙරුවේ මේ views ගන්නවත් like ගන්නවත් subscribe වත් ඒ කිසි දෙයක් මට අදාළ නැහැ. මේ රටේ අපේ සුන්දර භූමියක තියෙන සුන්දර අලංකාර දේවල් ලස්සන අපේ සම්පත් ගැන සිහි කිරීමක් පිණිස පමණයි. ඉතින් ගිහින් එන හැමෝටම ජයෙන් ජයම වේවා.